අයිබෝවන් කියලා පිළිගන්නවා The Black Trader YouTube channel එකට. ඉතින් මුලින්ම මම ඩෙරිව් account එකක් කොහොමද 2026 අවුරුද්දට ගැලපෙන විදිහට නිර්මාණය කරන්න කියලා තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා set වෙන්න හැමෝම. මොකද මම ඉස්සරහට ICT, SMC, MSNR කියන concept මුලින් ඉඳලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් option trading එක. ඉතින් මම ඉස්සරම තෝරගත්තේ ඩෙරිව් කියන platform එක. කොහොමද ඩෙරිව් එකේ account එකක් create කරන්නේ, කොහොමද deposit කරගන්නේ, verify කරගන්නේ. ඒ හැමදේම මුලින් ඉඳලා තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මගේ description එකේ තියෙන link එක click කරලා ආවට පස්සේ ඉස්සරම ඔයාලට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් language එක වෙනස් වෙලා තියෙනවා නේද? language එක මෙතනින් English වලට මාරු කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් එතනින් පස්සේ ඔයාලට account එකක් තමයි create කරගන්න තියෙන්නේ. ඉතින් open account කියන එක click කරන්න ඕනේ මුලින්ම. ඉතින් පස්සේ ඔයාගේ country එක ඔටෝම ශ්‍රී ලංකා කියලා select වෙලා ඉන්න පුළුවන්. මොකද මම සවුත් කොරියා වල ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙතන සවුත් කොරියා කියලා වැටලා තියෙන්නේ. ඉතින් මම ශ්‍රී ලංකා වලින් account එකක් හදනවා නම් මෙන්න මෙහෙම ශ්‍රී ලංකා කියලා තමයි automatically select වෙලා ඉන්නේ. ඉතින් එතනින් පස්සේ next කියන එක click කරන්න තියෙනවා. next කියන එක click කරාට පස්සේ ඔයා කලින් derivative account එකක් නිර්මාණය කරලා තියෙනවා නම් ඒ email එක මෙතෙට දෙන්න එපා. මොකද ඔය අලුතින් account එකක් තමයි create කරන්න යන්නේ. ඒ හින්දා මෙතෙට අලුත් Gmail එකක් තමයි දෙන්න ඕනේ. email එක දීලා මෙතන sign up කියන button එක click කරන්න තියෙනවා. ඉතින් ඔයාලට ඊමේල් එකට මේල් එකක් යනවා. ඒක චෙක් කරගන්න ඕනේ. මේල් එකට ගිහිල්ලා මේ විදිහට මේල් එකක් ඇවිල්ලා ඇති එකේ verify my email කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. country of resident කියලා අහනවා. මෙතන ශ්‍රී ලංකා කියලා select කරන්න තියෙන්නේ. next කියලා දෙන්න තියෙන්නේ. මෙතන ශ්‍රී ලංකා. මෙතන වගේ password එකක් ඉල්ලනවා. හොඳ strong password එකක් ඉල්ලනවා. හොඳ strong password එකක් දෙන්න. capital letters, simple letters, capital letters, numbers, simple වගේ ඔක්කොම එකතු කරලා symbol වගේ හොඳ strong password එකක් තමයි මෙතන දෙන්න තියෙන්නේ. හොඳ strong password එකක් තමයි මෙතන දෙන්න තියෙන්නේ. මේ විදිහට strong password එකක් දින create password. මේ විදිහට strong password එකක් මෙතනින් complete your profile කියලා වෙටනවා. එතකොට complete my profile කියන එක click කරගන්න ඕනේ. මෙතනින් ඔයාගේ අහනවා account currency එක මොකක්ද කියලා. එතකොට මේකේ දෙන්න ඕනේ USD කියලා. මෙතන ඔයාගේ first name එක, last name එක, birthday එක තියෙනවා. ඒ ටික fill කරගන්න ඕනේ. මේකට නිවැරදි තොරතුරු දෙන්න ඕනේ. මොකද මේකට නිවැරදි verify දෙන්න කිරීමේදී ඔයාට passport එක, driving license එක නැත්නම් identity එක අනිවාර්යෙන් මේකට upload කරන්න තියෙනවා. ඒ නිසා හරිම තොරතුරු ටික දෙන්න ඕනේ. මේ විදිහට ඔක්කොම ටික fill කරගත්තට පස්සේ next කියන එක click කරන්න next කියන එක click කරන්න තියෙනවා. මෙතනින් place of birth ශ්‍රී ලංකා කියලා automatically select වෙලා තියෙනවා. ඒකට ඔයාගේ phone number එක මෙතන අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැන් 94 වැටලා තියෙනවා. ඒ කියන්නේ බිංදුව නැතුව ඔයාගේ phone number එක දෙන්න ඕනේ. දැන් ඔයාගේ dialog number එකක් නම් 077 තියෙනවා නම් බිංදුව නැතුව 77 කියන එක type කරලා ඉතින් එහාට ඊටු ටික type කරගෙන යන්න තියෙනවා. ඒ විදිහට phone number එක ඇතුළත් කරලා පස්සේ ඒ විදිහට account number එක ඇතුළත් කියලා එකක් අහනවා. ඒ කියන්නේ මේ account purpose කියලා එකක් අහනවා. ඒ කියන්නේ මොන වගේ හේතුවක් හින්දාද හදන්නේ කියලා. හදන්නේ මොන වගේ හේතුවක් හින්දාද හදන්නේ කියලා. ඊළඟට ඔයාලට එන්නේ address details කියලා තැනකට. ඉතින් මේ address එකත් ඔයාලා හරි විදිහට fill කරගන්න ඕනේ. ඔයාලගේ identity එකේ තියෙන විදිහට. ඉතින් මෙන්න මේ විදිහට fill කරගන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලට මෙතන postal code එක පස්සේ ඔයාලට ඒක ඔයාලා දන්නේ postal code එක Google එකේ search කරලා බලන්න. ඔයාලා දන්නේ නැත්නම් ඔයාලගේ කුරුණෑගල postal code එක කියලා මම උදාහරණයකට ගන්නම්. ඒතර කුරුණෑගල postal code එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙහෙම search කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන code එක එනවා. ඒක copy කරලා ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා paste කරගන්න. ඊට පස්සේ තියෙනවා next කියන එක click. ඊට පස්සේ තියෙනවා next කියන එක click කරගන්න. ඉතින් next උනාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකට ටික් ටික දාන්න. ඔයාලට පුළුවන් කැමති නම් මෙන්න මේ ටික කියවලා බලන්න. මොකද මේක risk warning එකක් දෙන්නේ. trading කියන එක ගොඩක් risk දෙයක්. ඉතින් යන්නේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ ටික ඕනනම් කැමති නම් කියවලා බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඊට පස්සේ create account කියන එක click කරන්න. එතනින් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. deposit now letter කියලා තියෙනවා. මොකද deposit දැන් ඔයා deposit එකක් කරනවා නම් ඔයාලට deposit now කියන එකෙන් ගිහිල්ලා ඔයාලට deposit කරගන්න පුළුවන්. මම දැන්ට deposit කරන්නේ නැහැ. එහෙනම් තමයි මම මේ letter කියන එක click කරගන්නේ. එතනින් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකකට තමයි හම්බෙන්නේ. මේක අලුත් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දට වඩා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් real එකයි demo එකයි ඔයාලට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට demo account එකේ $10000ක demo USD ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක තියෙන්නේ ඔයාලට trade කරලා experience එක ගන්න විතරයි. මේක withdraw කරන්න හම්බෙන්නේ. මේ කියන්නේ මේකෙන් profit කරන ඩොලර්ස් ප්‍රමාණය withdraw කරලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් තමයි demo real වලට මාරු වෙන්නේ. ඉතින් ඔයාලට වෙනම USD wallet එකක් මේ මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාගේ USD deposit කරාට පස්සේ මේ wallet එකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලට මෙතන තියෙනවා add money කියලා option එක. මේ add money කියන එක click කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් USD deposit කරගන්න. මෙන්න මේ වගේ කර. ඉතින් ඔයාලා ඉස්රායෙල් එකෙන් deposit කරනවා නම් ඉස්රායෙල් එකෙන් deposit කරන්න පුළුවන්. ඉතින් මේ වගේ netල වගේ ලොකු wallet ප්‍රමාණයක් තියෙනවට කැමති එකකින් deposit කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා Binance එක හරහා crypto deposit කරනවා නම් මේ Mo wallet කියන එකට යන්න ඕනේ. Mo wallet එකට ගියාට පස්සේ ඔයාට BTC වලින්, Ethereum වලින්, LTC වලින් එතකොට ඒ වගේ කැමති දෙයකින් ඔයාට පුළුවන් deposit කරගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන CRW කියලා නම්බර එකක්. ඔයා payment agent කෙනෙක්ගෙන් deposit කරනවා නම් එයාලා CR නම්බර් එකක් ඉල්ලනවා. එතකොට මේ CRW කියන නම්බර එක නෙමෙයි දෙන්න ඕනේ. CR නම්බර එක ඔයාලට හොයාගන්න බැරි නම් ඔයාලට පුළුවන් මේ wallet එකට එහා පැත්තේ තියෙන option කියලා option එක. අන්නේ option කියන එකට යන්න ඕනේ. option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන CR නම්බර එක. අන්නේ CR නම්බර එක තමයි ඔයාලා payment agent කෙනෙක්ගෙන් deposit කරගන්නවා නම් එයාලට දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2026 අවුරුද්දට ගැලපෙන විදිහට Deriv account එක සාර්ථක නිර්මාණය කරගන්නේ. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඉතින් share කරන්න වෙන කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක. ඉතින් ඉස්සරහට මාත් එක්ක set වෙලා ඉන්න. මොකද ඉස්සරහට ඔයාලට ගොඩක් දේවල් option trading, forex trading සම්බන්ධව ඉගෙන ගන්න හම්බෙයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.